බලමු 28 වෙනි ප්‍රශ්නය. නිව්ටන්ගේ තුන්වෙනි නියමයේ සමග වඩාත් එකඟ වන්නේ පහත සඳහන් කුමන සංසිද්ධියද කියලා අපෙන් අහනවා. නිව්ටන්ගේ තුන්වෙනි නියමය ඔයගොල්ලන්ට මතකද? මම බෝඩ් එකේ ලියලා තියෙනවා සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමාන වූ දිශාන් ප්‍රතිවිරුද්ධ වූ බලයක් ක්‍රියා කරයි. එහෙම නැත්නම් බලයක් පවතී. හරිද? එතකොට දැන් මෙන්න මේකයි සංසිද්ධිය. දැන් ඔයා හිතන්න නිව්ටන්ගේ තුන්වෙනි නියමය කියලා කිව්වන් පස්සේ කියන්නේ අපි දෙයක් මොකක් හරි කළොත් ආපස්සට දෙයක් තියෙන. ඒ කියන්නේ අපි යොදන බලය මොකද්ද අනිත් පැත්තට ඒ බලයම අපිටයි හම්බෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට අපි මේක උදාහරණයක් කරනවා බලමු. ඉහළ මට්ටමක සිට පතිත වෙන බෝලයක්. පොළොවේ ගැටි ඉහළට පොළා පැනීම. මේක ලස්සනයි ඈ. දැන් ඔයා හිතන්න බෝලයක් ඔයා අතේ තියෙනවා කියලා. එයා බෝලයක් මෙහෙම අතට අරගෙන ටිකක් වේගෙන් ගහනවා. ඒක උඩට එන ප්‍රමාණය තියෙනවනේ. ඒ ගහන වේගය යනවා. දැක්කද? අපි යොදන බලය අනුව තමයි උඩ එන්නේ. දැන් අපි හයියෙන් බෝලයක් පල්ලෙහාට කළා ගහුවොත් ගොඩක් උඩ යනවා. තේරුණාද? අන්න ඒක තමයි. කියන්නේ අපි යොදන බලය අනුව තමයි අනිත් පැත්තට ප්‍රතික්‍රියාව වෙන්නේ. අන්න ඒක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය. මේ මම නිකන් කියන්නේ මට මතකයි ඉස්සර මේ අපිට මේ ඉස්කෝලේ මොකෙක් හරි දැන් අපිට ගැහුවම් පස්සේ පිටට ඒ ගහපික අනිත් පැත්තට ගන්නවා අනිත් පැත්තට ප්‍රතික්‍රියාවක් තියෙනවා කියලා නිව්ටන්ගේ තුන්වෙනි නියමය. හරි. මේ ඒ කාලේ. එතකොට මේ ඒක නිකන් කියනවා. ඒක ගණන් ගන්න එපා. මේ මං කියන්නේ සෑම ක්‍රියාවකටම විශාලත්වයෙන් සමානව දිශාන් ප්‍රතිවිරුද්ධ බලයක් පවතිනවනේ. අන්න ඒක තමයි. එහෙම බලයක් නැත්තම් ප්‍රතික්‍රියාවක් පවතිනවා. විශාලත්වයෙන් සමාන දිශා ප්‍රතිවිරුද්ධ බල ප්‍රතික්‍රියාවක් හරි ක්‍රියාවක් පවතී කියන එක තමයි අපි යොදාගන්නේ. ඊට පස්සේ අපි මේකේ අනිත් උදාහරණ සලකලා බලමු. ගසකින් වැටෙන ගෙඩියක ප්‍රවේගය පොළොවට ආසන්නවත්ම උපරිමයට පත්වීම නෑ වැරදි. ඒකෙන් නැහැ. දවනින බස් රථයක තිරිංග හදිසියෙන් බ්‍රේක් ගහනකොට ඉදිරියට විසිනවා කියන එක නෑ. ඒකත් වැරදි. චලනය වන පන්දුවකට පහර දීමෙන් එහි දිශාව වෙනස් කිරීම නෑ. ඒකත් වැරදි. හොඳම උදාහරණය තමයි ගන්න පුළුවන් පළවෙනි එක. 28 එක. එතකොට මේ නිව්ටන්ගේ තුන්වෙනි ලෝ එකත් පොඩ්ඩක් ලියා ගන්න. ඒක 28 3 නෙමෙයි 1. 28 1.